සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම අතර තරඟ 5කින් සමන්විත 2020 තරඟාවලියේ තරඟ දෙකක් අවසානයේ ඉන්දියානු කණ්ඩායම 2-0ක් ලෙස තරඟාවලියේ ඉදිරියෙන් සිටිනවා. ඉතින් කෙසේ වෙතත් පළමු 2020 තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ වගේම ඊයේ පැවති දෙවනි 2020 තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් අවාසනාවන්ත ලෙස පරාජයට පත් වුණා. කෙසේ වෙතත් ඊයේ තරඟයේදීත් මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු අර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි. ඉතින් ලකුණු ලබා ගැනීමේදී විශ්මි ගුණරත්න හට ලබාගත හැකි වූ එක් ලකුණක් පමණයි. චමරි අතපත්තු පන්දු 24කින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුණේ 4 පහර 3ක් සහ 6 පහර 2ක් සමගින්. හසනි පෙරේරා ලකුණු 22යි පන්දු 28කින් 4 පහර 3ක් සමගින්. හර්ෂිතා සමරවික්‍රම පන්දු 32කින් ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුණේ 4 පහර 4ක් සමගින්. කවිෂා දිල්හාරි ලකුණු 14යි පන්දු 18කින්. ඉතින් කඩුළු ලබා ගැනීමේදී ඉන්දියානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් ගවුඩ් ලකුණු 21කට එක් කඩුල්ලකුත්, රණා ලකුණු 11ට එක් කඩුල්ලකුත්, ශර්මා ලකුණු 32කට කඩුළු දෙකකුත්, චරණී ලකුණු 23ට කඩුළු දෙකකුත් දවා ගැනීමට සමත් වුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු වැටීම දෙස ගත්තාම පළමු කඩුල්ල ලකුණු 2ේදීත්, දෙවැනි කඩුල්ල ලකුණු 38ේදීත්, තුන්වෙනි කඩුල්ල ලකුණු 82ේදීත්, හතරවෙනි කඩුල්ල ලකුණු 104ේදීත්, පස්වෙනි කඩුල්ල ලකුණු 109ේදීත්, හයවෙනි කඩුල්ල ලකුණු 121ේදීත්, හත්වෙනි කඩුල්ල ලකුණු 122ේදීත්, අටවෙනි කඩුල්ල ලකුණු 126ේදීත්, නවවෙනි කඩුල්ල ලකුණු 128ේදීත් බිඳී ගියා. ඉතින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානු කාන්තා කණ්ඩායම පන්දු වාර 11යි පන්දු 5ක් අවසානයේ ජයග්‍රාහී ලකුණු 129 ලබා ගැනීමට සමත් වුණේ කඩුළු 3ක් පමණක් දැවී. ඉතින් ඒ අනුව ඉන්දියානු කාන්තා කණ්ඩායමට කඩුළු 7ක පහසු ජයක් හිමි වුණා. ඉතින් කෙසේ වෙතත් ඊයේ දිනේදී ඉන්දියානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේදී මන්දානා ලකුණු 14යි පන්දු 11කින් 1-4 පහරක් සහ 6 පහර එකක් සමග ශපාලී වර්මාල් පන්දු 34කින් ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වුණේ 4 පහර 11ක් සහ 1-6 පහරක් සමගින්. රොඩ්රිගෝස් ලකුණු 26යි පන්දු 15කින් 4 පහර 4ක් සහ 1-6 පහරක් සමග. හර්මන්ප්‍රීට් කෝර් ලකුණු 10යි පන්දු 12කින් කඩුළු ලබා ගැනීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් මදාරා ලකුණු 22කට කඩුළු එකකුත්, කාමින්දී ලකුණු 32කට එක් කඩුල්ලකුත්, දිල්හාරි ලකුණු 15ට එක් කඩුල්ලකුත් දවා ගැනීමට සමත් වුණා. ඉතින් ඉන්දියානු කාන්තා කණ්ඩායමේ කඩුළු වැටීම දෙස ගත්තාම පළමු කඩුල්ල ලකුණු 29ේදීත්, දෙවැනි කඩුල්ල ලකුණු 87ේදීත්, තුන්වෙනි කඩුල්ල ලකුණු 128ේදීත් බිඳී ගියා. ඉතින් කෙසේ වෙතත් ඊයේ දිනේදී චමරි ලංකාවේ පළමුවනියා බවට පත් වුණේ T20 පිටියේ වැඩිම 6 පහරවල් එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවක් අතරින් පළමු ස්ථානයේ හිමි කර ගනිමින්. ඉතින් ඒ වගේම ඉනිම් 145කදී ඇය 6 පහර 92ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. දෙවනි ස්ථානයේ රැඳී සිටින්නේ කුසල් මෙන්ඩිස් ඉනිම් 95කදී 6 පහර 91ක් එල්ල කර තිබෙනවා. ඒ වගේම තුන්වෙනි ස්ථානයේ රැඳී සිටින්නේ දසුන් ශානක. ඔහු ඉනිම් 107කදී 6 පහර 84ක් ලබාගෙන සිටිනවා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමගින් පැවත් වූ දෙවනි T20 තරඟයේ ඉන්දියා කණ්ඩායම කඩුළු 7ක ජයක් ලබා ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියා කාන්තා කණ්ඩායමට එරෙහිව වැඩිම T20 තරඟ පරාජය වූ කණ්ඩායම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස ඊයේ දිනේදී වාර්තාවක් ලැබුවා. ඒ තරඟ 28කින් තරඟ 22ක් පරාජයට පත් වෙලා. ඉතින් ඒ වගේම කාන්තා T20 ක්‍රිකට් පිටිය තුල වැඩිම තරඟ පරාජය වූ කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෙස ඉතිහාසගත වුණා. ඒ තරඟ 166කින් තරඟ 101ක් පරාජයට පත් වෙලා. ඉතින් එහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ පාකිස්තාන කණ්ඩායමයි. ඔවුන් තරඟ 181කින් තරඟ 103ක් පරාජයට පත් වෙලා තියෙනවා. ඉතින් මෙම තරඟයේ වීරවරිය උනේ ශපාලි වර්මා. ඇය පන්දු 34කින් ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් කෙසේ වෙතත් මෙම තරඟාවලියේ තවත් 20 තරඟ 3ක් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් මෙම සියලුම තරඟවල තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.